එක ගෑනු ළමෙක් හිටියලු. ඒ ගෑනු ළමයා එයාගේ 3 වෙනි වසරේ දෙවන සෙමිස්ටර් එකේ විභාගය සඳහා ලෑස්ති වෙනවලු. ඉතින් මේ ළමයා බෑග් එකත් පැක් කරගෙන කොණ්ඩ විලාසිතාවත් ලස්සනට කරන ගමන් තමන්ගේ දිහා කන්නඩියෙන් බැලනවලු. තමන් කොච්චර ලස්සන වුණත් කැත වුණත් තමන්ට පේන්නේ තමන් ලස්සනයි කියලායි. හරි. දැන් ඔන්න ඒ ගෑනු ළමයා ඉවිල් එක ගෙනගලා එයාගේ කැම්පස් එකට යනවලු. ඉතින් ෆේස් ID එක කැම්පස් එකේ ගේට් එකෙන් එන්ට්‍රන්ස් එක ඕනේනේ. ඔන්න දැන් ඒ ළමයා කැම්පස් එක ඇතුළට යනවා. එයාගේ එක්සෑම් එක පැය 2යි. ඒ පැය 2 එක්සෑම් එක ලියලා ඔන්න ඉවර වෙලා එද්දි හොඳටම වැස්ස. ඉතින් එයාගේ යාළුවෝ කිහිප දෙනෙක්වත් හම්බෙලා එහෙමම එයාගේ අම්මත් එක්ක එයා ගෙදර එනවා. ගෙදර එන්නේ 6 මාට තියෙන ගණන් ක්ලාස් එක කරන්න බලාගෙන. බැයි ඒ ගණන් අතරතුර බඩගිනි ඇති කියලා අච්චාරුවකුත් හදපු ඒ ගෑනු ළමයා වැඩ ටික ඔක්කොම ඉවර කරලා එයාගේ අක්කගේ වීඩියෝ එකක් එඩිට් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ වීඩියෝ එක එඩිට් කරාට තමයි ඒ ළමයාට KFC එකේ බත් එකකුත් ඒ අයියයි අක්කයි ලබා දීලා. ඉතින් ඕක තමයි අද දවසේ කතාව. අනාගතයට ගිහිල්ලා බලද්දී අතීතයේ සිදුවීම් ගොඩක් අපිට අමතක වෙනවා. අතීතයේ සිදුවීම් ගොඩක් කතා ගොඩක් මේ YouTube channel එකට එකතු වෙලා තියෙයි. ඉතින් දිගටම රැඳිලා ඉන්න. ආයිත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලට ගොඩක් ස්තුතියි.